කවුද සීනුව නාද කරන්නේ? මේ කනත් වීරි වෙනවා. මේ උකාරයත්. ඉන්න මම මේ එනවා. කවුද මේ කැලේ මට වියුම් එවන්නේ? ආයි ගෝවන් වනස්රාලාලු. කොහොමද දුක සැප? මොන සැපද පියුම් මහත්තයෝ? අද උදේ ඉඳලා ඉවරයක් නෑ. වැඩපල කරදර ඒ කොහොම වුණත් මොකද අද පියුම් මහත්තයා මේ පැත්තේ මේ වනස්රාලාවිට ලියුම. හැබැයි යා පදිංචිද බැලෙන්. ලියා පදිංචිද බැලෙන්? ඒ හම රාජකාරිය. ඒක කියන්න මන් දන්නේ නෑ. හැබැයි මෙන්න මෙතන ආස්සම් කරන්නකෝ. එහෙනම් වනසාරාවි සුබ දවසක් කිව්වා. සුබ දවසක්. මොනවා? ඒ පාර කියලා බදු කිවන්නේ කියලා. අනේ දෙයියනේ මේ මොන අපරාධද? මේ හැටි විශාල බද්දක් ගෙවන්න. තඩේ පුතා. අද මාසෙ කීයද? හරිනේ. මට මේ කරදර ඇසි කියපු දවස් වලට ජනපති ගෙවන්නම තුනන. මේ අල්ලපු ගෙදර වලසාමිනේ. මොකද අද උදේ පාන්දර මේ පෙත්තේ? උදේ පාන්දර තමයි. මං අහන්නේ ඔහෙ මිගමේ ඉන්න මහලු වැදගත් වලස්රාලම් කෙනෙක් නේද? ඒක මේ ගමේ ඉන්න ඕනවල හැක්දන්නේ දැන්. ඉතින් ඒකට මොකද වලසාම්නේ තරහ ගන්න? ඒ වැදගත්. මෙහෙම තමයි හදන්නේ. අනේ අම්මා වලසාම්නේ. ඔය මේ මොනවද කියන්නේ? මගේ පැටව ටික උදේම ලැහැත්ති කළා ඉස්කෝලේ යවුවා. ඒකට ඔය කියනකම් ඉන්න ඕනේ. ඒ ඉස්කෝලේ ඇරියටන් විතරක් මදි. ඔය ගැබ්දාක පැටව ටික මට කොළ පාටට වන්දි ගෙවන එකයි ඇත්තේ. එහෙම මොකක් කළාද? ඔය ගැබ්දාක පැටව ටික උදේ ඉස්කෝලේ යන ගම අන්නර පාරේ බෝල ගැහුවා. ඒ බෝල පාරකින් මගේ ජනෙල්ලියේ වීදුරුව බිඳලා පස්ස නවල පැනලා දිව්වා. අනේ ඔහොම තමයි පොඩි ළමයි. ඕන්න ඔක මතක් කරලා දාන්න හාමිනේ.